now return to the 13 Ghosts of Scooby-Doo. ඔන්න දැන් ඉතින් ඔක්කොම හරි. පුරපතිතුමා කොහොමද ඉතින්ගේ සැපසනීප? කොළු බෙන්ජම් වායි තවද මේ නගරයට අපිට බොරුවට බාන්දා. කිව්වනේ දෙකපාරක් එන්න එපා කියලා පහදි කරදරයක්. ඒක නම් ඇත්ත පුරපතිතුමෝ. මේ නගරේ හරීම කරදරකාරී. ඒ කියන්නේ මේ නගරේ හරිම හරි අවාසනාවන්තයි. අවාසනාවන්තයි කිව්වා? ආයිත් අහලා. ඒක තමයි මම මෙහාට ආවේ. මං සිලිම්බිලි. මං ආවේ ඔයාලගේ අවාසනාව වාසනාව කරන්න. ඒක කරන්නේ පුදුමාකාර ක්‍රමයකට. මේ බෝතල් වලට පුරවලා තියෙන මැජික් අරිෂ්ටයක්. මේ අරිෂ්ටෙන් ඕගොල්ලන්ගේ සියලුම අනවශ්‍ය භූත දෝෂ, හදිහූනිය, ග්‍රහපල සියල්ලම නැත්තටම නැති කරලා දානවා. ආයි මං කියන්නේ මේ කුප්පිටියක් තරම් යනවා මෙහෙන්. මේ හිමුවට ප්ලේන් එක නවත්ත ගන්න අමාරුයි. තාම ඇප්පුන් නැද්ද? මං ඉස්සෙල්ලා කිව්වේ බොරු නෙමෙයිනේ. ඔය පේන්නේ නැද්ද? අන්න ස්ක්‍රැපි බලාගෙන අර කරත්තේ. හරියට බහරි ඒගොල්ලෝ ආවා. අයියෝ දැන් ඉතින් කොහොමද අපේ ගමන යන්නේ? මට පුළුවන් ඔයාලට උදව් කරන්න. මගේ නම සිලිම්බිලි. කරන්න වෙනදාම විකුණන්නේ මේ මැජික් අරිෂ්ටය. ඒක නම් හරිම ලස්සනයි සිලිම්බිලි. ඔව් ඒක නම් මරේ මරු සිලිම්බිලින් ඒ වුණාට අපිට හවායි වලට යන්න උදව් කරන්න පුළුවන්ද? සුළු දෙයක්. මමගේ සංචාර සේවයට අමතර බලන්න. ඒයි කොල්ලනේ ඔහෙලට පොලිසිය යන්න වෙයි. දැන් ඉන්න තත්ත්වයනවා මං හිතනවා එතන වඩා සුවපහසුයි කියලා. දන්නව නේද? බාල වයස්කාරයන්ට ගුවන් යානා පැදවීම තහනම්. මෙහෙනවා. ඒක නෙමෙයි දැන් අපි මොකද කරන්නේ මෙයා? කටවාගෙන ඉස්සරහා බලාගෙන යව්. පණ්ඩිතයා වගේ කියවන. දැන් අපි අර ප්ලේන් එක මේක ඇතුළට ගමු. අත් දෙකෙන්ද අයියේ? අත් දෙකෙන් විතරක් නෙමෙයි කකුල් දෙකෙන් හරි ඇදලා ඇතුළට ගන්න වෙනවා. අර මිනිස්සු ටික මේක ඇතුළට ආවට පස්සේ උන්ට කියලා මේක අරගන්න පුළුවන් අපිට තේරෙන්නේ නැද්ද මල්ලි? හුඟන් දෙන්න නිශ්ශබ්ද වෙන්න. සියලු දෙනාම අසුන් වලින් නැගිට පුරපතිවරයාට ආචාර කරන්න. ඔණ්ඩේ ලැවරිය දාගෙන. සියලු දෙනාම නිශ්ශබ්ද වෙනෝ. අපි කෑ ගැහුවේ නෑනේ. ඔයානේ ගිරිය කඩාගෙන කෑ ගහලු. කට වහන්නයි කිව්වේ. ඉත බහින්න කලින් මේ නගරේ සේලම අකුලගෙන යනවලා. ඒක සුළු දෙයක් ස්වාමීනි. අපේ ගුවන් යානට ඉන්ධන පුරවගත්ත ගමන් අපි යන්න යනවා. ප්ලේන් එකේ බයිනම් හෙලිකොප්ටරේ බයිනම් උණලි පෞරකාරී කවන්න වෑන් එකේ කාරී කවන්න ඕන කෙල්මලක යනවලා ඉර බහින්න කලියෙන්. මේක ගිරිය කඩාගෙන මැරෙයි වගේ අපි යන්න ලැවරියා.